ළමයි අපි ඇත්තටම මේ වගේ ඉතා සරලව නිවැරදිව ගන්නනවා. අපේ ළමයි ඉන්නවා පුදුම දුකෙන් ඉන්නේ මේ භෞතික විද්‍යාව ලකුණු ගන්න බැහැයි කියාගෙන. ඉතින් පුදුම මේ අරුමයක් ළමයි ඒක දෙමාපියන්ගේ මුදල් නාස්ති කරලා විභාගෙ ෆේල් වෙනවා. ඇත්තටම මේ භෞතික විද්‍යාව හරියම මේ සරල දෙයක් ළමයි අපි උගන්වන විද්‍යාව තමයි ඔයාලට තේරෙන්නේ. අපි බොහොම සරලව උගන්වන නිසා ඔයගොල්ලෝ හොඳට තේරෙනවා. අපේ ළමයි ඉන්නවා මේ ළමයි ගොඩක් ඉන්න පන්ති වලට ගිහිල්ලා ඔහේ වාඩි වෙලා ඉඳලා මොනවා හරි ලියාගෙන එනවා වැඩක් නැහැ. අපරාධේ එහෙම කරන්න එපා. මේ ඔයගොල්ලෝ යාළුවන්ට කියන්න අපේ පන්තියට එන්න දැනට භෞතික විද්‍යාව අමාරු නම් අපේ පන්තියට එන්න. ඇත්තටම අපි අනිවාර්යයෙන්ම ඒ ළමයින්ටත් ඔයාලට වගේම හොඳ ප්‍රතිඵලයක් අරන් දෙනවා. ඒක සුවද ඔයාලා දන්නවනේ ඔයාලගේ ආතවද මෙතන ලකුණු 50ට අටුවයි ඉන්නවද නැහැනේ. හරිද? එතකොට අන්න ඒ වගේ ටර්ම් ටෙස්ට් එකට ලකුණු 50ට වඩා අඩුවෙන් ගන්න අවශ්‍යතාවයක් නැහැනේ අපි පන්තියේ වැඩ කරන්නේ. ඉතින් මෙතන ඉන්න ළමයින්ට පුළුවන් බය නැතුව කියන්න. මොකද ඔයගොල්ලෝ එක්කන් යන ළමයාගේ ලකුණු වැඩි වුණාම අර ඒක මේ ඔයගොල්ලෝ එයාට කරන උදව්වක්. මොකද එයාව එක්කන් යන ෆේල් කරන්න නෙමෙයිනේ. ෆේල් වෙන්නේ යන ළමයාව එක්කන් යන්න මෙහෙම. අපි ගොඩ දානවා. අනිවාර්යයෙන්ම මොකද අපේ ළමයි අඩුයි අපි ගොඩක් ගන්නෙ නැහැ. අපි හැම ළමයාගේම ළඟට ගිහින් එයාට තියෙන ගැටලු එයාට ගණන් හදන්න කියලා දෙනවා. ඒක තමයි අපේ ක්‍රමය. ඉතින් ළමයි මෙන්න සතුටින් ඉන්න පුළුවන්. ඔයගොල්ලෝ හොඳට පාස් වුණා. හැබැයි කොහොමද අපි සතුටින් ඉන්න ඕන ළමයි නැත්තම් ලෙඩ හැදෙනවා. එන්න අපේ පන්තියට එන්න කියන ඔයාලා